අයිබෝන් කියලා හැම පිළිගන්නවා අපේ channel එකට. අපි අද කතා කරන්නේ ත්‍රිමාන රූපවල මිනිත්‍ය ගැන සම්බන්ධ සූත්‍ර ටිකයි ඉගෙන කතා කරන්නේ. අපිට පළවෙනිව කතා කරන්න තියෙන ඝන වස්තුව තමයි ඝනකාභය. මේ ඝනකාභයක දිග පළල උස තමයි අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ. මේකේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ අපිට මේ ඝනකාභය අතින් අල්ලන්න පුළුවන් කොටසනේ. මේ වගේ කැලි දෙකක් තියෙන මේකේ වර්ගඵලය වෙන්නේ දිග වැඩි කිරීම පළල. ඒ වගේ ඒවා දෙකක් තියෙන අපි දෙකෙන් වැඩි කරනවා. එතකොට දිග වැඩි කිරීම උස කියන්නේ මේ කැලේ වලින් දිග වැඩි කිරීම උසනේ ඒ වගේ දෙකක් තියෙනවා. ඒ හින්දා ඒ ඔක්කොම සමස්තයෙන් දෙකෙන් වැඩි කරාම මේ කැලේ වලින් පළල වැඩි කිරීම උස. ඒ කියන්නේ ඒ ඔක්කොම දිග වැඩි කිරීම පළල එකතු කරනවා දිග වැඩි කිරීම උස එකතු කිරීම පළල වැඩි කිරීම උස ඒක දෙකෙන් වැඩි කරාම අපිට එනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය. මේක අපි පරිමාව ගන්න දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස කරාම අපිට මේ ඝනකාභයේ පරිමාව එනවා. ඊළඟට අපිට තියෙන ඝනකය. මේ ඝනකයේ තියෙන සමචතුරස්‍රාකාර මූණත් එකම සමාන මූණත් හයන්නේ. අපි ඝනකයක එක පැත්තේ සමචතුරස්‍රාකාර මූණ වර්ගඵලය වලින් දිග වැඩි කිරීම පළල මේකේ මූණත් හයක් තියෙනනේ. ඒ හින්දා අපි ඒක වැඩි කරනවා 6. එතකොට අපිට මුළු වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය එනවා 6යි ඒ වර්ග කියලා. ඝනකයේ පරිමාව හොයන්නේ පැත්තක දිග 3 පාරක් වැඩි වෙන. කියන්නේ ඝනකාභය වගේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. මේකේ එන්නේ ඒ 3 පාරක් වැඩි වුණාම මේ 3 වෙනි බලය. ඊළඟට අපි දැන් ගන්න ඕනේ පරිමාවය හා ධාරිතාවයේ ඒකක. පළවෙනි එක තමයි ඝන සෙන්ටිමීටරයක් සමානයි මිලිලීටර 1කට. දෙවෙනි එක තමයි ලීටරයක් සමානයි ඝන සෙන්ටිමීටර 1000කට. තුන්වෙනි එක තමයි ඝන සෙන්ටිමීටරයක් සමානයි ලීටර් 1000කට. ඕක හොඳට මතක තියාගන්න ඕන. ඊළඟ එක තමයි ත්‍රිකෝණ පිස්මය. මේ ත්‍රිකෝණ පිස්මයක මෙන්න මේ ත්‍රිකෝණ මේ තමයි ආධාරකය. මේ තමයි උඩ තමයි ලම්බ උස. ලම්බ උස කියන්නේ අංශක 90 කෝණේ ගෑවිලා තියෙන තැන. ත්‍රිකෝණ පිස්මයේ මුළු වක්‍ර පෘෂ්ඨ වර්ගය හොදන්නේ මේ ත්‍රිකෝණාකාර මූණක් දෙකක් තියෙනවානේ. ඒකේ වර්ගඵලය හොයන්නේ භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස. ඒකේ දෙගුණයක් වැඩි කරනවා මූණක් දෙකක් තියෙන හින්දා. ඍජුකෝණාශ්‍රාකාර මූණ තුනක් තියෙනවා. ඒකේ තුනෙත් වර්ගඵලය එකතු කරාම තමයි මුළු වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය එන්නේ. මේකේ පරිමාව වන ත්‍රිකෝණාකාර මූණේ වර්ගඵලය හොයලා ඒක මේ දිගෙන් වැඩි කරනවා. මේක අනිත් පැත්ත අරලා ඒ කියන්නේ මේ කෙලින් අත තිබ්බොත් මේ උසන්නේ ඒ මූණ තමයි ත්‍රිකෝණාකාර වර්ගඵලය හොයලා ඒක වැඩි කරනවා උසෙන්. මේක මේ පැත්තේ තියෙන හින්දා දිග හින්දා ත්‍රිකෝණයේ වර්ගඵලය වැඩි කරනවා උසෙන් දිගෙන්.